සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට. ඉතින් ඔයා O level විභාගේ හොඳටම ලියලා A level වලට මොනවද කරන්න කියලා හිත හිතා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් A level වලට science stream එක තෝරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් A level science කරන්න ඉන්න ළමයෙක් දැනගෙන ඉන්න ඕන අත්‍යවශ්‍ය කාරණා කීපයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මොකක්ද මේ සයින්ස් කියලා කියන්නේ? සයින්ස් කියලා කියන්නේ ෆිසිකල් සයන්ස් සහ බයෝ සයන්ස් ස්ට්‍රීම් එකට කියන පොදු නම. ඉතින් ඔයා ෆිසිකල් සයන්ස් කරනවා නම් ඔයාට මැත්ස්, කෙමිස්ට්‍රි, ෆිසික්ස් කියන විෂයන් තුන අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඔයා බයෝ එහෙම නැත්නම් ජීව විද්‍යාව කරනවා නම් ඔයාට බයොලොජි, ෆිසික්ස්, කෙමිස්ට්‍රි කියන විෂයන් තුන අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඉතින් මේවල තව ඕල්ටර්නේටිව් කම්බිනේෂන් එකකුත් තියෙනවා. ඉතින් ඔයාට මැත්ස්, ෆිසික්ස්, කෙමිස්ට්‍රි වෙනුවට ICT කරන්න පුළුවන්. ඒ වගේම තමයි බයෝ, කෙමිස්ට්‍රි, ෆිසික්ස් වෙනුවට ඇග්‍රිකල්චර් කරන්න පුළුවන්. හැබැයි මේවා ෆිසිකල් සයන්ස් එහෙම නැත්නම් ගණිත විෂය ධාරාවට හෝ ජීව විද්‍යා විෂය ධාරාවට අයිති වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඔයාගේ A level විභාග රෑන්ක් එක සෙට් එක හැදෙන්නේ ෆිසිකල් සයන්ස් හෝ බයෝ සයන්ස් ස්ට්‍රීම් එකට නෙවෙයි. ඒ වගේම තමයි මේව කරපුවාම ඔයාට යන්න පුළුවන් කෝසස් වලත් වෙනසක් තියෙනවා. මම මේ වෙනස වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම කතා කරන්න යන්නේ ඔයා කම්බයින් මැත්ස්, ෆිසික්ස් එක කෙමිස්ට්‍රි කරලා හොඳ ප්‍රතිඵලයක් ගත්තොත් එහෙම ඔයාට කැම්පස් එකේ ඇතුළත් වෙන්න පුළුවන් කෝසස් ගැන. ඉතින් ඔයා හොඳ ප්‍රතිඵලයක් ගත්තොත් ඔයාට ඉංජිනේරින් යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව මොඩු විශ්වවිද්‍යාලයේ තියෙනවා ඉංජිනේරින් ටෙක්ස්ටයිල්. ඒකට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒත් රිසෝස් ඉංජිනේරින් ඔයාට ඒකටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාට කම්පියුටර් සයන්ස්, IT, data science, artificial intelligence, statistics and operational researchers, ඒ වගේම transport and logistic management, quantity survey, survey science, industrial statistics for mathematical finance, ඒ වගේම physical science මේ ඕන එකට ඔයා එලිජිබල් වෙනවා හොඳ ප්‍රතිඵලයක් ගත්තොත්. ඒ වගේම තමයි ඔයා combined maths physics එක ICT කරොත් ඔයාට ඉංජිනේරින් යන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. නමුත් ඔයා කැමැත්තෙන් ඉන්නේ කම්පියුටර් පැත්තට අදාළ විෂයන් ඉගෙන ගන්න නම් ඔයාට මේ ICT කරන එකේ වරදක් නැහැ. ඉතින් ඔයාට artificial intelligence, industrial statistics of mathematical finance, ඒ වගේම statistics and operational researches, data science, software engineering, computer science, physical science, ICT වගේ courses වලට ඔයාට සුදුසුකම් ලබන්න පුළුවන්. ඔයා බයෝ සයන්ස් කරොත් එහෙම නැත්නම් බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් කරොත් මෙඩිසින් යන්න පුළුවන් ඔයා හොඳ ප්‍රතිඵලයක් ගත්තොත්. ඒ වගේම තමයි ඩෙන්ටල්, රේඩියෝලොජි, ෆිසියෝതെරපි, මයික්‍රෝබයොලොජි, ඇග්‍රිකල්චර්, ෆුඩ් සයන්ස්, මොලිකියුලර් සයන්ස්, බයෝ සයන්ස්, ආයුර්වේදික් මෙඩිසින්, ඇලයිඩ් සයන්ස්, ෆාමසි, MLS ඒ කියන්නේ මෙඩිකල් ලැබොරටරි සයන්ස් මේ වගේ කෝසස් වලට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. මම මෙතනදි කිව්වේ කෝසස් කීපයක් විතරයි. නමුත් ඔයා කැම්පස් පොත ගත්තොත් එහෙම ඔයාට මීටත් වඩා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් කෝසස් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සයන්ස් කරන එකේ ලොකු වටිනාකමක් තියෙනවා. මේ සයන්ස් ඩිග්‍රීස් ලංකාවේ ඇතුලේ වගේම තමයි ලෝකයේ ඇතුලේ ලොකු පිළිගැනීමක් තියෙනවා. මම මේ කිව්ව ඩිග්‍රීස් වල ලංකාවේ සමහර ඉන්ඩස්ට්‍රීස් එච්චර ග්‍රෝ වෙලා නැති වුණාට ලෝකයේ ඇතුලේ ගත්තාම මේ ඉන්ඩස්ට්‍රීස් වලින් ලෝකෙට කරන්න පුළුවන් දේ විශාලයි. ඒ වගේම තමයි ඒ ඉන්ඩස්ට්‍රීස් ලෝකයේ ඇතුලේ ගොඩක් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් සයන්ස් තෝරගන්න එක්තරා වාසියක් තමයි මේ ග්ලෝබල් මාකට් එකට ඔයාට එන්ට වෙන්න පුළුවන් හැකියාව. ඊළඟට ඔයා දැනගන්නවට වැඩිය අවබෝධ කරගන්න ඕන ලොකුම කාරණාව තමයි මේ පටන් ගන්න වැඩේ අඛණ්ඩව කැපවීමෙන් කරන එක. ඉතින් එහෙම කරොත් විතරයි ඔයාට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ඔයාලට පෙන්නනවා 2022-2023 අවුරුද්දේ ප්‍රතිඵල සමාලෝචනයක්. ඉතින් මේකට අනුව 2022-2023 අවුරුද්දේ ෆිසික්ස් වලට ඉඳගෙන තියෙනවා 76642. මේකෙන් ඒ සාමාර්ථ තියෙන්නේ 3213කට විතරයි. මේක ප්‍රතිශතයක් හැටියට 4.19. ඒ වගේම තමයි F සාමාර්ථ 24146ක් තියෙනවා. ඒක ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 31.5. අවසාන වශයෙන් 32. ඒ කියන්නේ උසස් පෙළ ලියන ෆිසික්ස් ලියන අයගෙන් 3න් 1ක් ෆිසික්ස් ෆේල්. ඊට කෙමිස්ට්‍රි ගත්තොත් එහෙම කෙමිස්ට්‍රි 75612ක් ලියනවා. ඒකෙන් A තියෙනවා 6735කට. ඒක ප්‍රතිශතයක් හැටියට 8.91ක්. ඒ වගේම තමයි
F සාමාර්ථත් 21,774ක් තියෙනවා ප්‍රතිශතයක් හැටියට 28.8%. කම්බයින් වෙස් ගත්තොත් 40,133ක්. ඉතින් ඒ සාමාර්ථ තියෙනවා 2,641ක් ප්‍රතිශතයක් හැටියට 6.58යි. ඒ වගේම මැත්ස් F ප්‍රමාණය 12,832යි. එවන ප්‍රතිශතයක් හැටියට 31.97යි. බයෝ ගත්තොත් 40,700ක් විභාගයට නැගෙන තියෙනවා. ඒකෙන් 2,133ක් ඒ සාමාර්ථ තරම් තියෙනවා. ඒ වගේම ප්‍රතිශතයක් හැටියට 5.24යි. number of F සාමාර්ථ 12,332යි. ප්‍රතිශතයක් හැටියට 30.3%. ඒ වගේම ඇග්‍රිකල්චර් වල තියෙනවා 15,662ක්. ඒකෙන් 279ක් ඒ සාමාර්ථ තියෙනවා. ප්‍රතිශතයක් හැටියට 1.78යි. දැන් ඔයාලට මම සමාලෝචනය කර ප්‍රතිඵල වලින් එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ මොකක්ද? හැම විෂයකම අසමත් වීමේ ප්‍රතිශතය 30%කට වැඩි. එහෙම නැත්නම් 3න් 1ක් අසමත්. ඉතින් ඔයාලට මේක හොඳ උදාහරණයක් කැපවීමෙන් මේ විෂයන් කරන්න ඕන කියන එකට. ඊළඟට ඔයා දැනගන්න ඕන අනිත් කාරණාව තමයි ඔයාට විභාගයේදී මේ විෂයන් තුනම සමත් වෙන්න වෙනවා විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන්න. උදාහරණයක් හැටියට ඔයාට ඒ සාමාර්ථ දෙකක් තියෙනවා නමුත් එක විෂයක් ෆේල් නම් ඔයා උසස් පෙළ අසමත්. ඒතකොට එහෙම කෙනෙකුට කැම්පස් එකට ඇතුල් වෙන්න බෑ. ඒ වගේම තමයි ඔයාට එක විෂයක් විතරක් ඊළඟ අවුරුද්දේ ලියන්න බෑ. ඔයාට ලියනවා නම් මේ විෂයන් තුනම ලියලා ඒ විෂයන් තුනම පාස් වෙන්න ඕන විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන්න. ඒ නිසා ඒ කාරණාවත් හොඳින් ඔළුවේ තියාගන්න. එහෙනම් මම හිතනවා අද අපි ගොඩක් දේවල් කතා කරා මේ A-level science stream එක ගැන. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන බලාපොරොත්තු වෙමි. සමුගන්න.